හොඳ ආයිබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා මගේ ආදරණීය යාළු සියලුම දෙනාට. එක්ස්පර්ට් ඔප්ෂන් සම්බන්ධයෙන් තවත් ට්‍රේඩින් වීඩියෝ අදත් මම ඔයාලට අරන් ආවිලා තියෙනවා. වෙනද වගේ මදත් ඔයාලට මතක් කරනවා ඔයාලා මේ ප්ලැට්ෆෝම් එකේ ට්‍රේඩ් කරනවා නම් අනිවාර්යයෙන් මේක හොඳට ඉගෙන ගන්න ඕනේ. ඔයා දුක් මහන්සියෙන් සල්ලි හම්බ කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම දුක් මහන්සියෙන් මේක ඉගෙනගෙන මේකට සම්බන්ධ වෙන්න. එහෙම නැත්නම් ඔයාගේ සල්ලි නැති වෙලා යන්න පුළුවන්. මම මුලින් මතක් කරනවා කොහොමද ඔයාලා මේ ප්ලැට්ෆෝම් එකට සම්බන්ධ වෙන්නේ කියලා. ඔයාලට කරන්න තියෙන පළවෙනි දේ තමයි මගේ channel එකට එන එක. channel එකට ආවට පස්සේ playlist කියලා මෙන්න මේ විදිහට ඔයාලට තියෙන බලා ගන්න පුළුවන්. එතන එකපාර ටච් එකක් දුන්නාට පස්සේ export option කියලා මෙන්න මේ විදිහට මගේ playlist එක ඔයාලට බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එතනින් ඇතුළට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් account එකක් හදන තැන ඉඳන් account එක කොහොමද verify කරන්නේ, මේක සල්ලි කොහොමද දාන්නේ, සල්ලි කොහොමද ඔයාලා අතට ගන්නෙ, ඒව පිළිබඳව වෙන වෙනම වීඩියෝ මම අරන් ආවිල්ලා තියෙනවා. එක් ඉන්ඩිකේටර් පිළිබඳව වෙන වෙනම වීඩියෝ අරන් ආවිල්ලා තියෙනවා. ඔයාලා අනිවාර්යෙන් මේ වීඩියෝ මාලාවම මුලින්ම බලලා තමයි මේක ට්‍රේඩ් කරන්න සම්බන්ධ වෙන්න ඕන. මේ වීඩියෝ අතරින් මම එක වීඩියෝ එකක් අරන් ආව කොහොමද ඔයාගේ නමින් හරියටම කෙනෙක් මේක විවෘත කරගන්න කියලා. මේ වීඩියෝ එක ලින්ක් එක මම පහලින් දාලා තියෙන වීඩියෝ එක ඕපන් කරන්න. වීඩියෝ එක ඕපන් කරාම වීඩියෝ එකේ පහළ ඩිස්ක්‍රිප්ෂන් එක ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. export option original app download link එක මම link එකක් දාලා තිනවා. මෙතන ඔයාලට මේක original app එක හොයාගෙන ඔයාගේ phone එක download කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මතක් කරනවා ඔයාලා අපේ channel එකට අලුත් යාළුවෝ නම් අපේ channel එක subscribe කරලා bell icon එකත් all කියන option එකට දාලා තියන්න. එහෙමනොත් අපි දාන වීඩියෝ වලට කිසිම ගැටලුවක් නැතුව දිනපතා නැරඹීමේ හැකියාවක් ලැබෙනවා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. හොඳයි ඔයාලට බලා ගන්න පුළුවන් මම අද පළවෙනි ඕඩර් එකට 15ක මුදලක් දාන්න ලෑස්ති කරගෙන ඉන්නේ. වගේම deal duration එක time එක මම තියන් තියෙනවා තප්පර 30කට. ප්‍රධානම කාරණේ මේවා තමයි. මේවා මුලින්ම සකස් කරගෙන තමයි අපි ඕඩර්ස් වලට යන්න ඕන. කලබලේ ආපු ගමන් තියෙන ගාණ බලන්න නැතුව එහෙම ලොකු මුදල් ප්‍රමාණ දාන්න කියන මේක ලොස් වෙලා යන්න එපා. ටයිම් එක තප්පර 30කට වගේ තියාගන්න. ඒකම ඔයාලට බලා ගන්න පුළුවන් මම ඉන්ඩිකේටර් දෙකක් මාකට් එකට දාගෙන තිනවා. හැමදාම මම මේ ඉන්ඩිකේටර් දෙක පිළිබඳව ඔයාලට කියලා තිනවා මේක කොහොමද වැඩ කරන්නේ, කොහොමද තීරණ ගන්න කියලා. ඉහළින් තියෙන ඔයාලට බලා ගන්න පුළුවන් බෝලිංග බෑන්ඩ් ඉන්ඩිකේටර් එක. ඒකේ ලයින් තුනක් යනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉහළින් තමිල් පාට ලයින් එකක් යනවා, මැද යනවා නිල් පාට ලයින් එකක්, පහළින් යනවා දම් පාට ලයින් එකක්. මේ ලයින් තුනෙන් මේ මැද යන නිල් පාට ලයින් එක එක්ක මාකට් එක මොන පැත්තටද යන්නේ කියලා බලලා අපි ඕඩර්ස් වලට යනවා. දැන් මේ හරියද අපි ඕඩර් එකට යන්න බලමු. දැන් පහළින් වලට තියෙන බලා ගන්න පුළුවන් MACD එහෙම නැත්නම් MACD කියන ඉන්ඩිකේටර් එක. ඒ ඉන්ඩිකේටර් එකත් අපිට සාර්ථක ඉඟි ලබා දෙනවා. ඒක නිසා ඒ ඉන්ඩිකේටර් එකත් අපි මේ වෙලාවේ පාවිච්චි කරනවා. දැන් මෙතන බෝලිංග බෑන්ඩ් එකේ මැදියන් නිල් පාට රේඛාව මාකට් එක කපාගෙන පහළට ආවොත් මම මෙතෙන්දි මගේ සල්ලි මම මේ හරියද මගේ සල්ලි දානවා මාකට් එකට තා චුට්ටකින්. රයිට්. මම මෙන්න මේ හරියද මගේ සල්ලි මාකට් එකට දානවා මෙන්න මේ විදිහට. රයිට්. ඕඩර් දෙකක් මම එතෙන්දි දැම්මා. මොකද මම හිතනවා මෙතෙන්දි මාකට් එක ගොඩක් ඩවුන් එකට එයි කියලා. බලන්න මෙතන වෙන සිද්ධිය මොකක්ද කියලා ඔයාලට පැහැදිලිව බලා ගන්න පුළුවන් ඉන්ඩිකේටර් දෙකෙන්ම. මම මේ ගැන ඔයාලට කලින් වීඩියෝ වලදී ගෙනත් දීලා තියෙනවා විස්තර. ඒ විස්තර බලපු කෙනෙක් නම් දන්නවා මොකක්ද දැන් මෙතන ඇත්තටම උනේ කියලා. මම ගේන වීඩියෝ මම ගේන විස්තර අනිවාර්යයෙන්ම ඔයාලා හොඳට බලන්න. මේ වීඩියෝ නැවත නැවත බලලා මේක අවබෝධයක් අරගෙන මේ වැඩේ කරන්න, අනවබෝධයෙන් මේක කරන්න එපා. රයිට්. ඔයාලට බලා ගන්න පුළුවන් තාමත් හොඳ එන්ට්‍රි එකක් අපි ගත්තේ. එන්ට්‍රීස් දෙකක් ගත්තා මම එක තැන ඔයාලට බලා ගන්න පුළුවන්. ඒකෙන් ඩොලර් 30ක් දැම්ම මම මාකට් එකට. මගේ ප්‍රොෆිට් එක ඔයාලට බලා ගන්න පුළුවන්. 26.40ක් තියෙනවා. හරිද? මේක ඔයාලට 320න් විතර ගුණ කරලා එන ප්‍රමාණය ඔයාලට බලා ගන්න පුළුවන් කොච්චර ඉන්කම් එකක්ද කියලා. දැන් සාමාන්‍ය දවසකට මේ වගේ මුදලක් වැඩිත් එක්ක. පැහැදිලිනේ? දැන් මෙතන උඩදී ඔයාලට බලා ගන්න පුළුවන් මාකට් එක අපේ විතරම පහළට ආවා. තාමත් හොඳ එන්ට්‍රියක්. ඉතින් මේ වගේ එන්ට්‍රීස් වලට ඔයාලා අනිවාර්යයෙන්ම යන්න ඕන. ආවට ගියාට මේක ට්‍රේඩ් කරන්න එපා. එහෙම කරලා ලොස් වෙලා යන්න එපා. මෙතන උඩදී මම ඔයාලට සරලවම පැහැදිලි කරන්නම්. මේ බෝලිංග බෑන්ඩ් එකේ මැදියන් නිල් පාට රේඛාව කපාගෙන මාකට් එක පහළට ආව ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ යන නිල් පාට රේඛාව, මේ නිල් පාට රේඛාව මැද යන ඔයාලට බලා ගන්න පුළුවන්. මේ රේඛාව මාකට් එක මෙන්න මෙතෙන්ද කැපුවා. අපල පල්ලෙහා පැත්තට තමයි ආවේ කියන ඩවුන් වෙන පැත්තට. පල්ලෙහාට තමයි මාකට් එක ඇදිලා ආවේ. ඉතින් එතෙන්දි මම තීරණය කරා මාකට් එක ඉදිරියේදී ඩවුන් වෙනවා කියලා. ඒත් එකම ඔයාලට බලා ගන්න පුළුවන් MACD ඉන්ඩිකේටර් එකේ එහෙම නැත්නම් MACD ඉන්ඩිකේටර් එකේ මෙන්න මේ විදිහට
ලයින් වලින් සහ කැන්ඩල් වලින් මේ අපිට පෙන්වලා දීලා තියෙනවා මාකට් එක ඉදිරියේදී ඩවුන් වෙනවා කියලා. ඉතින් ඒ දුන්න සිග්නල් ඉතාමත් සාර්ථකයි, ඉතාමත් හරි. ඒ සිග්නල් නිසා අපි මෙතෙන්දි ප්‍රොෆිට් එක ලබා ගත්තා. ඉතින් ඔයාලත් මේ ඉන්ඩිකේටර් දෙක පාවිච්චි කරලා මේක පුරුදු වෙන්න. පුරුදු වෙලා ඔයාලට පුළුවන් ඕඩර්ස් වලට යන්න. ඔයාලට බලා ගන්න පුළුවන් ගොඩ වෙලාවක් මාකට් එක ඩවුන් එකට ඇවිල්ලා තිනවා. ඇත්තටම අපිට හොඳ ප්‍රොෆිට් එකක් ගන්න තියෙනවා මේ වගේ තැන්වලදී. පැහැදිලි? ඒ ප්‍රොෆිට් ඔයාලා ගන්න. අනවශ්‍ය තැන්වලදී දාන්න නැතුව මේ වගේ තැන්වලදී ඕඩර්ස් දාලා ඒ ප්‍රොෆිට් එක ගන්න. ඒ වුණොත් ඔයාලට පුළුවන් මේක සාර්ථකව ගමනක් හදා ගන්න. දැන් නැවත මේකේ ට්‍රේඩ් දාන්න ලෑස්ති වෙන්න එපා. තව පැයක් දෙකක් ගිහින් නැවත මේකට ලොග් ඉන් වෙලා ලෑස්ති වෙන්නත් එපා. අදට ඉවරයි. පැහැදිලි? මේක කරන්න එහෙම හැමතිස්සෙම මේක ඕපන් කරගෙන මේක ඉන්න එපා. ඒ වුණොත් කොයි වෙලාවක හරි වෙන්නේ වාගේ තියෙන සාලේ ටික නැති වෙලා යන එක. අනිවාර්යෙන් මේක අවබෝධ කරගන්න. දැන් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් අපිට තවත් ඕඩර් එකකට යන්න තිබුණ අවස්ථාවක්. නමුත් මම ඕඩර් එකකට යන්නේ නැහැ. තාමත් හොඳ අවස්ථාවක් ඔයාලට බලා ගන්න පුළුවන් මාකට් එක මේ බෝලිං බෑන්ඩ් එකේ මැද නිල් පාට රේඛාව කපාගෙන ඉහළට යනවා. හැම එකෙම සිග්නල් එක අපිට දීලා තියෙනවා මාකට් එක අප් වෙනවා කියලා. නමුත් මම මෙතන ඕඩර් එකට දැන් කොහොමත් යන්න බෑ. අපි වෙලාසින් යන්න ඕන ඕඩර් එකට කැපෙනවත් එක්කම ටික වෙලාවකින්. රයිට්. වීඩියෝ එක සම්බන්ධයෙන් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ඔයගේ යාළුවන්ට බලන්නත් වීඩියෝ එක අනිවාර්යෙන් ෂෙයා කරන්න අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝ එකක් අනිවාර්යෙන් ඉදිරියේදී අරන් එනවා. ඔයාලා හැමෝගෙම ට්‍රේඩින් ලයිෆ් එක සක්සස් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.